සියලු දෙනාටම සුබ දවසක්. අද වෙල්ලස්සේ වෙදගෙදරින් අපි කාලීන අවශ්‍යතාවයක් වශයෙන් තියෙනා වූ ආතරයිටිස් කියන රෝගයට නැත්නම් හන්දි වල කැල්සියම් බැඳීමේ රෝගයට නැත්නම් හන්දි ඉදිමීමේ රෝගයට නැත්නම් හන්දි වල තියෙන මැරබෝන් වේලීමෙන් හන්දියේ තියෙන අස්ථි දෙක එකට එක ගැටෙනවින් ඇතිවන වේදනාවට ඉතාමත් ගුණදායක තෙල් එකක් හිඳ ගන්න ආකාරය තමයි පෙන්වන්නේ. ඉතින් රහස් පාරම්පරික රහස් බෙහෙත් වට්ටෝරුවකින් සැදුම්ලත් මේ තෙල් එකට ගන්නා වූ සමහර ඖෂධ පෙන්වීමක් කරනවා. සම්පූර්ණම බෙහෙත් වට්ටෝරුවේ තියෙන ඖෂධ පෙන්වන්නේ නැහැ. ඉතින් මේකට අවශ්‍ය ප්‍රධානම බෙහෙතක් තමයි මේ පුපුලක් කොළ, ඒ වගේම බේදුරු අල. මේවා අනිවාර්යයෙන්ම හන්දිවල ඒ තියෙන වූ මැරබොන් නැවතවතාවක්, කාඩ්ලේජ් එක නැවතවතාවක් වර්ධනය කර ගැනීමට අවශ්‍ය බෙහෙත් ඖෂධ. ඒ වගේම තව ගස්වල කොළ වගේම පොතු වගේම මුල් වගේ දේවල්, ඒ වගේම අල වගේ දේවල් මේ වට්ටෝරුවට එකතු කරගන්නවා අවශ්‍යම වෙනවා. ඉතින් මේ තියෙන්නේ බේදුරු අල. ඊටාත්ම වටිනා කියන බෙහෙත් ඖෂධයක් මේ ආතරයිටිස් කියන රෝගෙට යොදා ගන්නා තෙල් එක නිෂ්පාදනය කිරීමට ගන්නා. ඉතින් මේ වගේම තව ගන්නවා කළුවැරණිය ගන්න ඕන. කළුවැරණිය සම්පූර්ණම දණ්ඩත් එක්කම කපලා ඉවරලා ලිපේ තියලා මේක හතරට හිඳ ගන්න ඕන, ඌරු කර ගන්න ඕන. ඒව ඉස්ම ටික නැවතවතාවක් ගන්න ඕන. ඒ කියන්නේ එහෙම තමයි ඌරු කරන්නේ නැතුව සමහර බෙහෙත් වල ගුණ ගන්න බෑ. ඌරු කරන්නම ඕන. ඌරු කරන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බෑ. සමහර බෙහෙත් වල තෙතමනේ නැහැ. වීරි ස්වභාවයෙන් තියෙන අමු ශාක තියෙනවා. සමහර ගස්වල පොතු තියෙනවා. ඉතින් මේවා අනිවාර්යෙන් අපි ඌරු කරන්න ඕන. ඌරු කරන්න ඕන. ඌරු කළා තමයි ගන්න. සමහර අවස්ථාවලදී දවස් 3ක් 4ක් විතර සමහර බෙහෙත් කොටල ඉවරලා වතුර දාලා එහෙම පල් වෙන්න තියෙනවා. එහෙම ඌරු කරන ක්‍රමයකුත් තියෙනවා. තම්බලා ගන්න ක්‍රමවේදයකුත් තියෙනවා. 4ට හිඳගෙන. ඒ වගේම වර කපොතු අනිවාර්යෙන් ගන්න ඕන. ඊට පස්සේ ගන්සූරිය පොතු, වර කපොතු, ඊට අමතරව මදටිය නැත්නම් මදර ගහේ කොළ පොතු දෙක අනිවාර්යයෙන්ම ගන්න ඕන. මේ දේවල් අරගෙන සාමාන්‍යයෙන් තෙල් එකක් ලිපේ තියනකොට නැකතකට ලිපේ තියන්න ඕන. ඉතින් මේ තෙල් එක අපිට හදාගන්න අපි ගාව තඹ මුට්ටි මේ අවස්ථාවේ තිබුණේ නැහැ. හේතුව හිතුවේ නැති විදිහට අපේ වෙදගෙදර නෙමෙයි මේ තෙල් එක හැදුවේ. නුවර දුණුවිල කියන ගම්මානයේ මැදමහා රජමහා විහාරයේ තමයි මේ තෙල් එක අපි හදාවේ. ඉතින් අපිට ඒ අවස්ථාවේ හැටියට අපි ශනිකවම කරගන්න පුළුවන් දේ තිබුණේ ලොකු මුට්ටියක් අපිට හොයාගන්න බැරි අවස්ථාවක් වුණා. නමුත් අපිට මිලදීගෙන ලොකු තාච්චියක්, ඒ තාච්චියෙන් තමයි මේ ටික අපි කරගන්න යමු උනේ. නමුත් තෙල් එකක ප්‍රධානම ගුණාංග ගන්නවා නම් අනිවාර්යයෙන්ම තඹ මුට්ටියක් තියෙන්න ඕන. නමුත් අවස්ථාවේ හැටියට මේ තෙල් එකේ නිෂ්පාදනය කරගන්න තිබෙන ප්‍රධානම ඌමනාව මත අපිට මේ විදිහට කරගන්න මේක සිදු වුණා. මොකද ඒ වගේම තෙල් එකට අපි වේලි ඖෂධ අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන. වීන්දුරු, මාදුරු, සෝදුරු, කළුදුරු, ඊට පස්සේ පෙරුම් කායම්, ඊට පස්සේ සාදික්කා, වසාවාසී, එනසල්, කරමුණටි කියනව වේලි ඖෂධ අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන. තෙල් එකක් අපි හදා ගන්නකොට ගොඩක් කට්ටිය පොල් තෙල් සම්බන්ධ කරලා තමයි තෙල් එක හදන්නේ. හැබැයි පොල් තෙල් සම්බන්ධ කරලා තෙල් එක හදනකොට පොල් තෙල් වලට
සමහර වෙලාවට හරියට තෙල් එකේ ಗುಣ එකතු වීමක් වෙන්නේ නැහැ. ඒකට අපි විශේෂයෙන්ම තල තෙල් ගන්න ඕන. තල තෙල් වලින් තමයි හඳි තෙල්යක් විශේෂයෙන්ම හදාගන්නේ. තල තෙල් ඊට පස්සේ එළඟි තෙල් විශේෂිතම තෙල් තල තෙල්. සමහර අවස්ථාවලදී කොහොඹ තෙල් තෙල් වර්ග 5ක් 6ක් යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. තල තෙල් අනිවාර්යයි. වීලි ඖෂධ එකතු කරගෙන ඊට පස්සේ කල්කය කරපදමට එනකම් තෙල් එක ලිපේ තියා ගන්න ඕන. ඊට පස්සේ තෙල් එකේ වතුර තියෙනවද නැද්ද කියලා අපිට බලන විශේෂිත ක්‍රම තියෙනවා. ඒ විශේෂිත ක්‍රම අනුව තෙල් එකේ වතුර තියෙනවද කියලා අපි බලනවා. ගිනි පෙල්ලට තෙල් දාලා නැත්නම් පාන්තිරේ මාර්ගයෙන් බලන ක්‍රමවේද තියෙනවා. තෙල් එකේ වතුර තියෙනවා නම් ඒක බලන්න ක්‍රමවේද තියෙනවා. ඉතින් සියලු දෙනාම සුබ දවසක්. නැවත හමු වෙමු.